අර ළමයි. එතකොට මේ අද අපි ඔයාලා එකතු වෙන්නේ ICT වල මේ අනුමාන ප්‍රශ්න පත්‍රයක් එක්ක. හරි අනුමාන ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරන වීඩියෝ එකත් එක්ක. එහෙනම් මේ කොනම වලින් මේ ඔයාලා ළමයි මේ පේපර් එක මේ තනියම කරලා මේ වීඩියෝ එක බලන්න. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලා කොහොමද තත්ත්වය කියලා. හරි. මොකද අනුමානනේ අපි එතකොට එක්සෑම් ටාගට් කරලා මේක හදලා තියෙන්නේ. ඒ නිසා මේ ඔයාලා තනියම කරලා මේ එන්න. හරි. තනියම කරනකොට හරි වීඩියෝ එක බලනකොට මොනවා හරි ගැටලු තියෙනවා මට මේ කතා කරලා කියන්න හරි නේද? ඔයාලා එහෙනම් මේ තනියම කරලා මේක බලමු. හරි එහෙනම්. අපි මුලින්ම මේ පාර්ට් 1 එක සාකච්ඡා කරමු. බලමු මොනවද තියෙන්නේ කියලා මේක. හරි. පළවෙනි ප්‍රශ්නේ. පහත් සඳහන් සමූහයන්ගෙන් ආදානුපාංග input devices පමණක් අඩංගු සමූහය. මොකද මේ ආදානුපාංග input devices කියන්නේ? ආදානුපාංගයක් කියන්නේ ඔයාලා දත්තයක් ආදානය කරනකොට කම්පියුටරේට මොනවා හරි දත්තයක් ආදානය කරද්දී අපි ආදානය කරන දත්ත මොන වගේ උපකරණ වලින්ද කියන්නේ අපි දත්ත ආදානය කරන්නේ මොනවෙන්ද කියන එක කම්පියුටරේට මොනවාම හරි දෙයක් දෙන්නේ ලබා දෙන ටයිප් කළා හරි ටච් කළා හරි ලබා දෙන උපාංග වලට අපි කියනවා ආදානුපාංග කියලා. එතකොට අපිට දෙන එතකොට ආදානුපාංග ප්‍රතිදානුපාංග ආදාන ප්‍රතිදාන දෙකටමයි තියෙවා. හරි. එතකොට ප්‍රතිදානුපාංග වලට ඇත් වෙන්නේ ප්‍රතිදානෙ මොනවා හරි දත්තයක් අපි ආදානය කළා අවුට්පුට් වෙනකොට තොරතුරක් විදිහට අවුට්පුට් වෙනවා. එතකොට ඒ අවුට්පුට් වෙන දේවල් අපිට වෙන්නන්නේ මොනවද කියන එක තමයි ප්‍රතිදානුපාංග වෙන්නේ. හරි. හරි. ආදානුපාංග බලන්න පළවෙනි ප්‍රශ්නේ. යතුරු බෝරුව, ස්පීකරය, ස්කැනර්, සුපරීක්ෂණය. යතුරු බෝරුව හරි ස්කැනර් හරි. ස්පීකරය මේ ප්‍රතිදානුපාංගයක්. දෙවෙනි එක මොනිටර් එක ප්‍රොජෙක්ටර් එක printer එක මොනිටර් එක output device එක එතකොට එක වැරදිනවා තුන්වෙනි එක mouse එක microphone එක joystick එක තුන්වෙනි ප්‍රශ්නේ හරි හතර touch screen camera plotter එක අපිට මේකේ ගන්න පුළුවන් තුන්වෙනි උත්තරේ ළමයි එකට තුන්වෙනි උත්තරේ දෙවෙනි ප්‍රශ්නේ බලන්න පා සඳහන් උපාංග සමූහයන්ගේ චුම්බක මාධ්‍ය මැග්නටික් මීඩියා ආලෝක මාධ්‍ය ඔප්ටිකල් මීඩියා සහ ඝන මාධ්‍ය සොලිඩ් ස්ටේට් මීඩියා යන ද්විතීයික ආයතන වර්ග තුනම නිවැරදි පිළිවෙලට නිරූපණය කරන සමූහය. මැග්නටික් මීඩියා ඔප්ටිකල් මීඩියා සොලිඩ් ස්ටේට් මීඩියා කියන තුනම නිරූපණය කරන්නේ. අපිට ළමයි ගන්න පුළුවන් පළවෙනි මැග්නටික් මීඩියා එකට මැග්නටික් ටේප් එක ගන්න පුළුවන්. තුන්වෙනි උත්තරේ බලන්න චුම්බක පටිය, බ්ලූ දේ තැටිය, සැලි දාවකිය. දෙකට උත්තරේ 3. තුන්වෙනි ප්‍රශ්නේ. පාසදාන උපයෝගීතා මෘදුකාංග පිළිබඳ ප්‍රකාශයන්ගෙන් මෘදුකාංගයේ නම සහ එහි විස්තර කරන ලද කාර්ය අතර ගැළපීමක් නොමැති ප්‍රකාශය කුමක්ද? ගැළපීමක් නොමැති ප්‍රකාශය. කාර්යයි මෘදුකාංගයේ නමයි විස්තර කරන ලද කාර්ය අතර ගැළපීමක් නොමැති. දස්තෝපස්ත කිරීම දතනත ලබා ගැනීමට හැකිවන පරිදි දත්තර පිටපත. ආප්‍රතිකරණයකෙත් වැරදි ඊට පස්සේ හතරවෙනි උත්තරේ බලන්න ළමයි. තැටි පංගු කිරීම ඩිස්ක් පාර්ටිෂන් දත්ත ගබඩා කිරීමේ වේගය වැඩි දියුණු කිරීම සඳහා ඛණ්ඩනය වූ ගොනු කොටස් නැවත එකට එකතු කර අඛණ්ඩ කොටස් ලෙස සංවිධානය කිරීම මෙහිදී සිදුවේ. අපිට ගන්න පුළුවන් තුන්වෙනි උත්තරේට 4. හතරවෙනි ප්‍රශ්නේ. පහළ දක්වා ඇති ගොනු සමූහය ෆ්ලෑෂ් දාවකට පිටකත් කිරීමට අවශ්‍ය වේ. හරි.
මෙම සියලු ගුණ සාර්ථකව ගබඩා කිරීම සඳහා අවශ්‍ය වන අවදාර්ථයක් සහිත සැලලිදාවකය USB ෆ්ලෑෂ් ඩ්‍රයිව් පහත සඳහන් කුමන එකක්ද? එතකොට තමයි මේක ඔක්කොම දාන්න පුළුවන් එකක් බලන්න බෑ අපිට. එතකොට බලන්න මේ එතකොට පින්තූර එකතුව එතන තියෙනවා GB 1.5ක් 1.5 GB. ඊට පස්සේ ප්‍රධාන ඉදිරිපත් කිරීම ප්‍රසන්ටේෂන් ෆයිල් එක තියෙනවා MB 800ක්. කාර්යසටහන් KB 1.2ක්. උපස්ථ වීඩියෝ බෑකප් ඒවා තියෙනවා 3.5ක්. එතකොට ඔය එකතු කරාම කීයක් එනවද? එතකොට උතන තියෙන 1.5ක් එතන 3.5. එතකොට එතන මෙනවා 5ක් එනවා. 5යි අතන MB 800යි KB ගානයි. එතකොට තමයි GB 6ක් අපිට එපා එතන. ඒකට GB 6. එතකොට උත්තරය අපිට 2 ගන්න පුළුවන්. 8 2. 4 2. 5. ඊළඟ බලන්න පස්වෙනි ප්‍රශ්නේ. දීමේ සංඛ්‍යා තියෙනවා. ඒකට තුල්ල අෂ්ටමයේ සංඛ්‍යා මොකක්ද දාන්න? හරි. දැන් ළමයි දීමේ සංඛ්‍යාවක් අෂ්ටමයේ සංඛ්‍යා කරද්දී අපි මුලින්ම මේවා තුන ගානේ බෙදාගෙන ඉන්න ඕනේ. හරි. දැන් මුලින් දාගන්නවා දෙකේ බල ටික. ඒකම මෙතන දෙකේ බිඳුව වෙනි බලය 1යි. දෙකේ පළවෙනි බලය 2යි. දෙකේ දෙවෙනි බලය දෙකේ දෙවෙනි බලය 4යි. එතකොට 1 2 4. මෙතන එනවා 7යි. මෙතන එනවා 2යි. මෙතන 2යි. දැන් උත්තරේ මොකද ළමයි? 722 8 පාදලය හැදෙනවා. අන 722 උත්තරයක් තියෙනවනේ 5 2. හරි ළමයි ඊළඟට 6 වෙනි ප්‍රශ්නේ. බලන්න දීමය සංඛ්‍යාතන එක තුල්ලේ දශමයේ සංඛ්‍යාව. හරි. ඒක අදන් ළමයි ක්‍රම දෙකක් තියෙනවනේ. මම කෙටි ක්‍රමය දැන් කියන්නම්. හරි. ඊළඟ ක්‍රම වල දැන් ඔයාලට කෙටි ක්‍රම කොහොම වෙන්නේ බෑ. ටක් ගාලා අපිට කරගන්න ඕනේ. සංඛ්‍යා ටික ඊට පස්සේ දෙකේ බල ටික දාගන්න ඕනේ. 4 1යි 2යි 4යි
16යි 32යි 64යි 128. එතකොට බිංදු තියෙනවා අපි කපා ගන්නවා. එතකොට 128 ධන 64 ධන 32 ධන 8 ධන 1. පොඩි උතරම කීයක් එනවද? දැන් 128යි දෙසිය 33ක් වෙනවා ළමයි. 233 කියලා තියෙන උත්තරේ 1. හරි. ඊළඟට 7 වෙනි ප්‍රශ්නේ. පහත දක්වා ඇති ASCII අක්ෂර කට්ටලයේ කේත ඩෙසිමල් ලෙවල් සලකා බලන්න. මෙම තොරතුරු මත පදනම විශාල ඉංග්‍රීසි අකුර F සහ කුඩා ඉංග්‍රීසි අකුර C සඳහා වන ASCII දශම අගයන් පිළිවෙලින් සඳහන්ව ඇත්තේ. කොහොමද වෙන්නේ? එතකොට F හරි බලන්න. එතකොට A වලින් තියෙනවා කැපිටල් A වලින් 65. සිම්පල් A වලින් 97. දැන් මෙයාලා හොයන්න කියනකොට කැපිටල් A වලින් F හොයන්නලු. කැපිටල් A වලින් F. ඔකට මෙතන හොයන්න ඕනේ අපි F. එතකොට A B C D E F නේ. හරි. එතකොට A කියන්නේ 65යි. මෙතන 66යි. 67යි. 68යි. 69යි. 70යි. එතකොට F වෙන්න ඕනේ 70යි. දැන් සිම්පල් වලින් අපිට හොයන්න කියන්නේ C. එතකොට මෙතන C හොයන්න. එතකොට A B C. එතන A 97යි. 98යි. 99. එතකොට මෙතන එන්න ඕනේ 99. හරි. උත්තරේ 70 99 තියෙන්නේ පළවෙනි උත්තරේ. මතේ එක. මම දැන් තේරෙනවලු මම හරි මට අක්කක් දාලා මේ කරගෙන යනවා. මෙතන 197 තිබුණා නම් එහෙනම් එතකොට මේ පැත්තේ 96යි 95යි කියලා හරි. දැන් තේරෙන්න ඕනේ. හරි. 8 වෙනි ප්‍රශ්නේ. පහත x ලෙස දක්වා ඇති උපාංගය සහ පරිගණක ජාලයේ ජාල ස්පලකයේ නිවැරදිව දක්වන වර්ණය. x වල තියෙන්නේ මොකක්දයි? පරිගණක ජාලයේ ජාල ස්පලකය. එතකොට මෙතන තියෙන්නේ ගිනි පවුරක්නේ ෆයර්වෝල් එක ගන්න ඊට පස්සේ මේ නෙට්වර්ක් එක එන්න ඕනේ අපිට මේක දැන් මේක දැල් ආකාර එකක්. හරි එතකොට උත්තරේ 4. 8 4. 9. සුවිජයක් සහ නාභියක් අතර වෙනස්කම් නිවැරදිව පැහැදිලි කරන්නේ පහත කුමන ප්‍රකාශය මගින්ද? සුවිජේ නාභියේ නාභිය සාමාන්‍යයෙන් පූර්ණ දිව්‍යදාකාරයෙන් ක්‍රියා කරන අතර එය එකවර දත් යැවීමට සහ ලබා ගැනීමට ඉඩ සලසයි. සුවිචය සාමාන්‍යයෙන් අර්ධ දීපතාකාරයෙන් ක්‍රියා කරන අතර එයට එකවර කාර්යයන් පමණක් කළ හැකිය. නාභියේ සියලුම සම්බන්ධිත පළවෙනි උත්තරේ ළමයි ගන්න බෑ පිට ඒක වැරදි.
දෙවෙනි උත්තරේ නාභිය සියලුම සම්බන්ධක උපාංග වේද දත්ත විකාශනය කරන අතර අර්ධ දීපතාකාරයෙන් ක්‍රියා කරයි. ස්විච් ඉලක්කගත උපාංගයෙන් පමණ දත්ත යොමු කරන අතර සාමාන්‍යයෙන් පූර්ණ දීපතාකාරයෙන් ක්‍රියා කරයි. දෙවෙනි උත්තරේ හරි. 3 4 නියම් බලන්න. 3 ගන්නත් බෑ 4 ගන්නත් බෑ. අපිට ගන්න පුළුවන් 2. 9 2. 10. පහත දක්වා ඇති ප්‍රකාශයන්ගෙන් පැතුරුම් පතක ප්‍රධාන සංකල්ප පිළිබඳ සාවත්‍ය ප්‍රකාශ. සාවත්‍ය කියන ළමයි වැරදි. හරි. වැරදි ප්‍රකාශය තෝරන්නලු. සක්‍රිය කෝෂය යනු මේ මොහොතේ පරිශීලනයේදී යොදා ඇති කෝෂය වන අතර ඕනෑම දත්තයක් ඇතුළු කරන්නේ මේ කෝෂයට. ෆන්ක්ෂන් බොක්ස් වල සක්‍රිය කෝෂය ඇතුළු පෙන්වු කරන අතර අපි ළමයි ගන්න පුළුවන් උත්තරේ 4 වෙනි එක. 10ට 4. පහත දක්වා ඇති ප්‍රකාශ සලකා බලන්න. Android යනු ප්‍රධාන වශයෙන් ජංගම මුද්‍රණ සඳහා නිර්මාණය කර ඇති මෙහෙයුම් පද්ධතිය. ලිඛිත ලේඛන සැකසීම සඳහා භාවිත කරන LibreOffice යනු මෙහෙයුම් පද්ධතියකට උදාහරණයකි. macOS Windows Ubuntu යනු පරිකරන සඳහා ඇති මෙහෙයුම් පද්ධතිය වලට උදාහරණ වේ. Movie Maker යනු වීඩියෝ සංස්කරණ සඳහා භාවිත කරන පද්ධතියකි. ඊට ප්‍රකාශ අතරින් නිවැරදි ප්‍රකාශ දක්වන පිළිතුර තෝරන්න. අරගෙන ප්‍රකාශ හතරක් තියෙනවා ABCD. A Android වල ප්‍රධාන වශයෙන් ජංගම මුද්‍රණ සඳහා නිර්මාණය කර ඇති මෙහෙයුම් පද්ධතිය. A හරි. B ලිඛිත ලේඛන සැකසීම සඳහා භාවිත කරන LibreOffice යනු මෙහෙයුම් පද්ධතියේ උදාහරණයකි. B වැරදි. C macOS Windows Ubuntu වල පරිකරන මෙහෙයුම් පද්ධතියේ උදාහරණ වේ. හරි. D movie maker යන වීඩියෝ සංස්කරණ සඳහා මෙහෙයුම් වැරදි. එතකොට උත්තරේ AC. AC ගේ උත්තරයක් තියෙන්නේ 2. කොලහේ 2. 12. ඉහත රූපයේ දැක්වෙන A මෙනුව change case function භාවිතා කරමින් ඔබ තෝරාගත් පාට කොටසක් ටෙක්ස්ට් පහ සඳහන් ආකාරයට වෙනස් කිරීමට අවශ්‍ය වේ. ඉහත පරිවර්තන සිදු වීම සඳහා ඔබ රූපයේ දැක්වෙන විකල්ප අතරින් තෝරාගත යුත්තේ කුමක්ද? මේකට ළමයි අපි ගන්න වෙන්නේ මෙතන ඔක්කොම තියෙනවානේ. සිම්පල් කැපිටල් අරම මේ ඔක්කොම තියෙනවා. හරි. එතකොට අපි මේකේ 4 වෙනි උත්තරේ ගමු. ටෝගල් කේස් කියලා. 13. ප්‍රධාන සැකසූ මුද්‍රකාංගය ඔබ විසින් පිටපත් කළ හෝ කපාගත් පාඩ කොටසක් ලේඛනයට ඇතුළු කිරීමට භාවිතා කරන කෙටිමාන යතුරු සංයෝජනය ෂෝට්කට් කී එක සහ ලේඛන මුද්‍රණය කිරීමට භාවිතා කරන කෙටිමාන යතුරු සංයෝජනය කුමක්ද? හරි. එතකොට කොපි කරන්නයි කට් කරන්නයි හරි කොපි කරපු එකක් හරි කට් කරපු එකක් හරි ආයි පේස්ට් කරන්න අපි භාවිතා කරනවා control V පින් කරන්න control P. උත්තරේ 3. කොපි කරන්න control C කට් කරන්න control X ඊට පේස්ට් කරන්න control V පින් කරන්න control P. 14. ස්ක්‍රීනින් ප්‍රදර්ශනය වගේ ප්‍රාථමික යතුර. හරි වගුව බලන්න ඉස්සෙල්ලා. ප්‍රශ්නාංක 14 සිට 16 ක ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමට පහත පෙන්වා ඇති වගු භාවිතා කරන්න. මේ සිනමා ප්‍රදර්ශන වෙන් කිරීම පිළිබඳ දත්ත සමුදායකි. මෙහි
ජයන් යන චිත්‍රපට වර්ගයයි. හරි. දැන් බලමු අපි. එතකොට database table තුනක් තියෙනවා. ඒ තුනෙන් තමයි අපිට දැන් උත්තර 14 ඉඳන් 16 වෙනකම් ප්‍රශ්න තුනට ලියන්න දෙන්නේ. 14 වෙනි ප්‍රශ්නේ ස්ක්‍රීන් වගේ ප්‍රාථමික අතුර කුමක්ද? ප්‍රයිමරි කී එක. ස්ක්‍රීන් එකේ. ස්ක්‍රීන් ID. ප්‍රයිමරි කී එක ස්ක්‍රීන් ID. අනිත් ඒවා ගන්න බෑ අපිට ප්‍රයිමරි කී එක විදිහට ස්ක්‍රීන් ID තමයි ගන්න පුළුවන්. 14 1 15 මෙම සමුදායේ ආගන්තුක අතුරක්. ආගන්තුක අතුරක් වන්නේ කුමක්ද? මොකද ආගන්තුක අතුර? ආගන්තුක අතුරක්. ආගන්තුක අතුරක් පිට එක අනිත් වගුවක ප්‍රාථමික වෙන වගුවක ප්‍රාථමික අතුරක් වෙන්නත් පුළුවන්. හරි. මේකේ අපිට ගන්න පුළුවන් දෙවෙනි උත්තරේ ස්ක්‍රීනින් වගුවේ මූවි ID එක 15 2 16 ස්ක්‍රීනින් වගුවේ ප්‍රයිස් ශේෂ්ත්‍රය සඳහා වඩාත් ගැලපෙන දත්ත ප්‍රරූපය. ප්‍රයිස් කියන ළමයි ප්‍රයිස් ලියනකොට අපි ලියන්නේ ප්‍රයිස් එක මොකක් හරි ඉලක්කමකින්. හරි. ඒ වුණාට ඉලක්කමකින් ලියන්නේ. එතකොට දැන් මේක ඉලක්කම විතරේ භාවිත කරලා තියෙන ප්‍රයිස් වලට. ඒකට අපි ඉලක්කම විතරයි ගන්න. එතන අපිට ඒ වුණාට ගන්න පුළුවන් කරන්සි. හරි. 16 3 හරි. ඊළඟට 17 වෙනි ප්‍රශ්නේ. පහත දක්වා ඇති ලක්ෂණ තුලින් ගුණාත්මක සමර්පණයක් සකස් කිරීමේදී නිවැරදි භාවිතයන් ලෙස සැලකිය හැක්කේ කුමන ප්‍රකාශනයක්ද? හරි. ඒතර නිවැරදි එක. කියනවා A B C D කියලා. හරි. හරි. ඒ බලන්න. අවම වශයෙන් අකුරු පොයින්ට් 32 ප්‍රමාණයකින් ප්‍රධාන ශීර්ෂ සහ අන්තර්ගතය ඉදිරිපත් කිරීම. ඒ හරි. B එකම කතාව තුළ අන්තර්ගතය පැහැදිලි කිරීමට වීඩියෝ කිහිපයක් අතර තුලක් කිරීම. වැරදි. C පසුබිම් වර්ණය බෑග්ග්‍රවුන්ඩ් කලර් ලෙස තද පැහැයක් තෝරාගෙන අක්ෂර වර්ණය ෆොන්ට් කලර් එක ලා පැහැයක් යොදා ගැනීම. C වැරදි. D පසුබිම් වර්ණය ලා පැහැයක් යොදාගෙන අක්ෂර වර්ගයේ තද පැහැයක් යොදා ගැනීම. D හරි. ඒ උත්තරේ AD. AD ගේ උත්තරයක් තියෙනවා 3. හරි. දහට බලන්න. 18 තියෙන්නේ අපිට ළමයි වගුවකින්. ඒතකොට Excel table එකක් තියෙනවා. ප්‍රශ්න අංක 18 සහ 19 ට පිළිතුරු සැපීමට පහත පැතිරුම්පත් කොටස භාවිතා කරන්න. 18 D2 කෝෂයට මුළු අගය ලබා ගැනීමට ලිපිය යුතු සූත්‍රය කුමක් වේද? එතකොට ළමයි D2 කෝෂයට. එතකොට D2 කියන්නේ මුළු අගය. එතකොට මුළු අගය ගන්න අරක B2 සෙල් එකයි C2 සෙල් එකයි ගුණ කරන්න ඕනි. හරි. එතකොට B2 ගුණ කිරීම සමානයි B2 ගුණ කිරීම C2 සෙල් එක. එතකොට උත්තරේ මොකක්ද තියෙන්නේ? මෙහෙමනේ. එතකොට උත්තරයක් තියෙනවා අපිට 2. 18 2. 19 කෝෂ මු පමණක් භාවිත කර
සහ E3 E5 පරාසයට පිටපත් කර පිළිතුරු ලැබිය හැකි පරිදි වට්ටමට පසු මුළු අගය ලබා ගැනීමට ඊටෝ කෝෂයේ ලිවිය යුතු නිවැරදි සූත්‍රය. වට්ටමට පසු මුළු අගය. එතකොට සමානයි D2 දාලා ඊට පස්සේ ඒ D2 එකෙන් අඩු කරන්න ඕනි අපි ළමයි මුළු වට්ටමනේ. එතකොට හරි D2 එකෙන් අඩු කරන්න ඕනි D2 වැඩි කිරීම $G$1 එහෙම එකක් තියෙන අපිට 4 වෙනි උත්තරේ 19 4 20 20 බලන්න කොන්දේසියක් මත දැන් එතකොට ටේබල් එකේ ගණන් ටික ඉවරයි 20 බලන්න කොන්දේසියක් මත පදනම්ව හේත කොටස් දෙකකින් එකක් තෝරා ක්‍රියාත්මක කිරීමට කොන්දේසියක් මත පදනම්ව හේත කොටස් දෙකකින් එකක් තෝරා ක්‍රියාත්මක කිරීමට භාවිතා කරන පාලන ව්‍යුහය කොන්දේසියක් මත පදනම්ව හේත කොටස් දෙකකින් එතකොට ළමයි පාලන ව්‍යුහ තුනක් තියෙනවා එකක් අනුක්‍රමය වර්ණය තේරීම හරි පාලන ව්‍යුහ තුනයි පාලන ව්‍යුහ තුන මොනවාද අනුක්‍රමය sequence වර්ණය selection පුනර්කරණය repetition එතකොට sequence කියන්නේ යම් කිසි දෙයක් පිළිවෙලකට සිද්ධ වෙනවා නම් අපි පඩි පෙළ නගින්න ගියාම පඩියෙන් පඩිය නගිනවා වගේ. එතකොට අපේ ඔයාලගේ නිකන් තව ගත්තොත් බිත්තරයකින් කුරුළු පැටියෙක් එළියට එනවා වගේ. හරි. ඒගොල්ලෝ මගේ පන්තිය අපල මගේ නම් මේ ඔය ටික සුපිරියම කරගෙන තියෙන්නේ. හරි. ඔයාලට මොනවා හරි ඔය ගැටලු තියෙනවා ළමයි මට කියන්න මම ඔයාලට එක්සෑම් එකට කලින් අනිවාර්යෙන් කරලා දෙනවා. හරි. ගැටලු තියෙනවා බලලා. නැත්තම් ඔයාලා කෝල් එකක් ගත්තොත් ඒ වෙලාවට හරි මම ඔයාලට කියලා දෙනවා මැසේජ් එකක් හරි දාන්න. හරි. ඒකට ඔයාලා දන්නවනේ මැසේජ් එකක් හරි ගත්ත මොකක් හරි මේ කතා කරන නම්බර් එක 7යි 4යි 14යි 12යි 609 මේ නම්බර එක මැසේජ් එකක් ඕන් ගියා ඕන වෙලාව කතා කරලා කියන්න මගේ පන්ති ආවත් නැතත් මම ඔයාලට උදව් කරන එක්සෑම් එක බය වෙන්න එපා එක හරි. හරි එතකොට වර්ණය සිලෙක්ෂන් එකක් කියන්නේ අපිට දැන් හිතන්නකෝ උදාහරණයක් විදිහට දැන් ඔන්න ඔයාලට අලුත් යාළුවෙක් හම්බ වෙනවා. අලුත් යාළුවෙක් කියන්නේ යාළුවෝ කීප දෙනෙක් ඉන්නවා. යාළුවෝ දෙන්නෙක් යනකොට යාළුවෝ දෙන්නෙක් ඉන්න. එතකොට යාළුවෝ දෙන්නගේ කෙනෙක් හොඳ පැත්ත යනවා අනිත් කෙනා වැරදි පැත්ත යනවා. එතකොට ඔයා තෝරගන්න ඕනේ මං කවුද තෝරගන්නේ? හරි පැත්ත යන යාළුවෝද වැරදි පැත්ත යන යාළුවෝද? අන්න ඒ වගේ. එතකොට ඔයාලට එතන තීරණයක් ගන්න වෙනවා. හරි එතකොට අර සාමාන්‍යයෙන් පාරවල් දෙකක් වෙදෙන්නේ. එතකොට අපිට යන්න ඕනි පාර මොකක්ද කියලා තෝරන ඔයාලා ගෙදරට එනකොට පාරවල් දෙකක් තියෙනවා නම් කොහෙන් හරි හැරෙන්නේ නැහැ. එතකොට ඔයාලා ගෙදරට එන පාර තෝරගන්න ඕනේ. අනිත් පාරේ ගිහින් අපිට වෙන ගෙදරකට යන්න වෙන ගෙවල් වලට යන්න ඔයාලගේ ගෙදරට යන පාර ගියොත් ඔයාලට පුළුවන් ඔයාගේ ගෙදරට යන්න. හරි එතකොට පුනර්කරණය repetition කියන්නේ නැවත නැවත සිද්ධ වෙන දේවල්. හිතන්න රවුන්ඩ් බෝඩ් එකක් වටේ අපි යනවා නම් රවුන්ඩ් බෝඩ් එකක් වටේ අපි 5 පාරක් ගියොත් මොකද වෙන්නේ? අන්න එතකොට එකම තැනින් අපි ගිහිල්ලා තියෙන්නේ. වටේම එකම තැනින් තමයි අපි ගිහින් අන්න ඒ වගේ. නැවත නැවත සිද්ධ වෙන ක්‍රියාවන් වලට අපි repetition පුනර්කරණය කියනවා. දැන් මෙතන අහන්නේ ළමයි අපෙන් කොන්දේසියක් මත පදනම්ව කන්ඩිෂන් එකකට කේත කොටස් දෙකකින් එකක් තෝරා ක්‍රියාත්මක කිරීමට එකක් තෝරගන්න ඕනි. under අර යාළු දෙන්නගේ එක්කෙනෙක් තෝරගන්නවා වගේ. එතකොට මේ මොකද්ද? selection තේරීම වර්ණය. එතකොට උත්තරේ බලන්න selection කියලා තියෙන්නේ වර්ණය කියලා තියෙනවා උත්තරේ දෙකේ. 22. ඔන්න ළමයි දැන් මම ප්‍රශ්න 20 සම්පූර්ණයෙන් සාකච්ඡා කරා. හරි. බෝඩ් එකේ තියෙනවා ප්‍රශ්න 20ටම උත්තර.